සුබ දවසක්. මගේ උමා ග්ලෝ channel එකට එකතු වුණු ඔයාලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙවත්තේ පිපුණු ලස්සන වදමල් වලින් රසවත් සරුවත් එකක් සාදන ආකාරය පෙන්වන්නම්. මුලින්ම එන්න අපි වදමල් ටික කඩා ගමු. ඊට පසු ලෙමන් ගෙඩිත් කඩා ගමුකෝ. දැන් ලෙමන් ටික සෝදලා පිරිසිදු කරගමු. මේ අතරම වතුර ටිකක් ලිපේ තියලා උණු කරගන්න ඕන. වීදුරුවකට කසැට ටිකක් දාලා ඒ ටික පෙඟෙන්න වතුර ටිකක් දාගන්න ඕන. ලෙමන් ගෙඩි ටික කපලා යුෂ ටික මෙහෙම ගන්නවා. ඉතින් ඔයාලා දන්නවද මගේ අලුත්ම ඩස්බින් එක? එහෙනම් ඔන්න බලන්නකෝ. මෙයාට මේ ලෙලි ටික නොදීමට කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. ඒවා එළියට දැම්මත් මෙයා කරන්නේ ඒවා අහුලගෙන කන එකයි. දැන් මම වදමල් ටික සෝදා පිරිසිදු කර ගන්නවා. ඊට පසු වදමල් පෙති ටික වෙන් කරලා අරගන්නවා. ඒ ටික වැහෙන්න නටන උණු වතුර දාගන්නවා. දැන් බලන්න වතුරේ පාට ටික ටික වෙනස් වෙනවා. මේ වතුර ටික හොඳටම නිවුණාට පස්සේ තමයි ලෙමන් යුෂ එකතු කරන්නේ. නැත්නම් විටමින් C විනාශ වෙනවනේ. ඒ වතුර ටික වෙනත් භාජනයකට පෙරලා ගන්නවා. ඊට පස්සේ ලෙමන් යුෂත් එකතු කරනවා. ලෙමන් යුෂ එකතු කළාම වතුර ලස්සන රතු පාටට හැරෙන හැටි බලන්න. ඇත්තටම හරි ලස්සනයි.
ඊළඟට අපි රස අනුව ලුණු ටිකක් සීනි ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්නවා. අවසානයේ දියේ දාපු කස ඇට ටික එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්නවා. දැන් අපේ ස්වභාවික රසවත් වදමල් සරුවත් එක සූදානම්. මේ විදියට ගෙදරදීම පහසුවෙන් සරුවත් එකක් හදාගෙන හැමෝම එක්ක රස විඳින්න. මේ වගේ ගෙවතු වගාව ස්වභාවික ආහාර සහ සරල වට්ටෝරු බලන්න කැමති නම් උමාග්ලෝ channel එක subscribe කරන්න. වීඩියෝවට like එකක් දාන්න, කමෙන්ට් එකකුත් ලියන්න. බොහොම ස්තුතියි. නැවතත් අලුත් වීඩියෝවකින් හමු වෙමු.